මේ දෙමාපිය වන්දනාවට සූදානම් වන්නේ ඒ ලස්සන ගායන හඬ මුසු කරන්නට හදවතේ සත්භාවයෙන්ම ඓතිහාසික දකුණු ලකේ දෙවුන්දර තුඩුවේ සිට මේ ඓතිහාසික වරාබව ශ්‍රී පෝයමලු රජමහා විහාරස්ථානයේට එකතු කරගෙන ඉන්නවා සුන්දර කටහඬක්. ඔබ අහලා තිබෙනවාද තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ වාම දළදා හාමුදුරුවන් වහන්සේ වැඩ සිටිනා වූ මහනුවර සෙන්කඩගල පුරවරේ සෙන්කඩගල ගුණතර වන්දනාව සිදු කර ඒ ගායන හඬ තමයි මේ ඇවිල්ලා ඉන්නේ. කලාභූෂණ සම්මානලාභී ඉසුරු ලියනගේගේ අනන්ත මෞසිනයසට මෙලෙස ගයාවි. බොහොමත්ම ස්තුතියි අපේ ආදරණීය ලලිත් ගුරුතුමා. මම හිතන්නේ සියනෑ කෝරළේට නැත්තම් අනුරාධපුර කුරුණෑගලනේ ආයේ අතුගල්පුර නිකවරටිය ඔය ගම්පහ මේ හැමතැනකම ඇහෙනවා නම් අඬක්. පහුගිය දවස් ටිකේම Facebook පිටුව හරහා හරි ලස්සන ඒ වගේම නටුන් ගොඩක් එක්ක සර්ගේ හඬක් දැක්කා. ඉතින් ආයු බල වර්ණ සැප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ කලාව රකින්න මිනිස්සුන්ට කියන්න හැමෝටම බෑ ඒක. හරි. හොඳයි පුතේ අපි එන්නේ මේ ගුරු වන්දනාව. අපේ සර් කියලා දුන්න අනන්ත සංසාරේ කොයිතරම්නම් වටිනවද කියලා. ගෞතම බුදුහාමුදුරුවෝ බුදු වෙන්න අපේ හාමුදුරුවනේ විවරණ දුන්නේ අම්මා ඉස්සෙල්ලම. කරපිට පීනාගෙන අපේ මේ නටුන් කලාව තුළ කවියේ කියවෙනවා අම්මා කරපිට සිටුවා පීනා ගොඩ එතර කළ. ඉතින් අම්මා තමයි සංසාරයේ ගෞතම බුදුහාමුදුරුවන්ට බුදු වෙන්නට පළවෙනියෙන් විවරණ දුන්නේ මගේ පුතා බුදු වේවි. ඔය ඉස්සරහා ඉන්නේ ඔබගේ අම්මා. ඔය අම්මත් විවරණ තමයි දෙන්නේ අපිට සංසාරේ ජීවිතේ ගොඩ ගැහිච්ච මේ සංසාරේ ලස්සන හීනවලට යන්නට. රන්මිණි ඔටුන්නක් පුතේ හරි ගණන්. මම මෙහි වාඩි වෙලා ඉන්නකොට ලලිත් සර් මෙහි තන කවි කියනකොට අතන ඉස්සරහා ඉන්න උන්දය කෙනෙක් මේ වෙන කෙනෙක්ගේ කවියක් කියනවා ඇහිලා සුටන් නලියන්න ගත්තා. ඒ කියන්නේ මේ සංසාරේ අපිව හැමතිස්සෙම බේරුවේ අම්මා. අපිට හැමතිස්සෙම වටිනාකමක් දුන්නේ අම්මා විතරයි. අපිට හැමතිස්සෙම ජීවිතේ ලස්සනට ඉන්නවා දකින්න ආස කරේ අම්මා විතරයි. එහෙම නැත්තම් අපිට මේ සංසාරේ කවදාවත් දුක වේදනාව සෙනෙහස කියන දේ ඒ උතුම් රසය අපිට ඉගෙන ගන්නට බෑ. අද අපේ ලලිත් සර් මිනිස්සු ගොඩාක් අද අපේ මිනිස්සු ගොඩාක් මිනිස්සුන්ට ඉරිසියා කරාට අම්මා කවදාවත් ඉරිසියා කරන්න ගන්නේ නැහැ. අර ඉස්සරහා වාඩි වෙලා දේවාල දිලේ කවිය කියනකොට නලියන්න ගත්තේ අම්මා හරියට කියලා දීපු නැති නිසා හොඳ දේවල්. මොකද කෞශික අයියා මතක් කරනවා ආදරෙන් මෙහෙට ආපු වෙලාවේ කෞශික අයියා තමයි මාපි වන්දනා ගෙනාවේ. ඉතින් කෞශික අයියාගේ නෙවෙයි දේවාල දිලේ කවිය පාතරට සම්ප්‍රදායේ ගරා යකුමේ අවසානයේ පින් කවියක් ඔය එන්නේ. ඉතින් ඒක නිසා අපි බොහොම ආදරෙන් කියනවා මේ නැට්ටුවට කවි හැමෝටම අයිති දෙයක්. මේ නැටුම හැමෝටම අයිති දෙයක්. එහෙනම් ওই නැටුම දුන්නේ අපිට බොහොම සෙනෙහසින්. මේකට රන්මිණි ඔටුන්න ගෙනත් දුන්නේ ඔය ඉස්සරහා ඉන්න අම්මා. ඒ අම්මට එහෙනම් කවදාවත් ඔබගේ අතින් අඩුපාඩුවක් කරන්න පුතේ අම්මා බඩට නොකා ඉනට අඳින්න නැතුව දස මාසයක් කුසේ තියාගෙන හැදුවා. පිරිමි 60ක් මරණ වේදනාවක් වින්දා. ලේ කිරි කරලා පෙවුවා. ඉතින් මේ කිසි දෙයක ලාභ ප්‍රයෝජනයක් බලාගෙන නැතුව හරි කෙටියෙන් කියනවා නම් දින 365 පොය නිවාඩු සතියන්ත නිවාඩු එහෙම නැත්නම් රාත්‍රියේ නිවාඩු රෑම වැඩමුරය උදෑසන වැඩමුරය කියලා මුර නැහැ. කිසිම පඩියකට යටත් නොවි කිසිම මුදලකට යටත් නොවි වැඩ කරන එකම සේවකයා අම්මා. ඉතින් ඒ අම්මා සංසාරේ කවදාවත් අමතක කරන්නට එපා. එහෙම කියන්නේ එදා දොදොල් හඳි ගාලා රත්තරම් බඳ මුද්දු ගස් තියලා මට වෙස් තිබ්බා. ඒ වගේම මේ ඉන්න ආදරණීය බෙරවාදන ශිල්පීන්ගේ දෙමව්පිය මෙතන බෙරවාදනය කරපු ප්‍රවීණ ශිල්පී ඔයාලට ඇවිල්ලා උගන්වපු මේ ආදරණීය ගුරුවරයා මේ කතා කරන ආදරණීය සර්ගේ අම්මා තාත්තාත් ආස කරේ හීන දිනවන්න. ඒකයි ඒ දෑත් අද හරියට දිනලා තියෙන්නේ. ඒ දෑත් දිනන්නේ. ඉතින් එහෙනම් පුතේ
අම්මා සංසාරේ කතා කරන අකුරු තුන අම්මා සංසාරේ කියලා දෙන අකුරු තුන අම්මා මුළු විශ්වයකටම සමාන කරත් ඒකේ පිරිවැය අතට මිටි කරලා ගන්න බැරි අකුරු තුන අපි අම්මා වන්දනා කරනවා මෙහෙම ආදරේ